හෙලෝ මචං කරන උඹ ප්‍රීද දනුකගේ කටහඬ අහපු ගමන් මට තේරුණා මිනිහා ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි කියලා. වෙලාවට අටත් පහුවෙලා මම හිටියේ ගෙදර ටීවී එක දාගෙන නිකන් කම්මැලිකමේ. මම ගෙදර පා ඇයි මොකද? උඹ බීලා තින්නේ? මම ඇහුවා. නෑ තාම නෑ. උඹ වරෙන්කෝ අපේ බෝඩිම පැත්තේ පොඩි අඩියක් ගහමු. මට තනියම ඉන්න බෑ වගේ මචං. දනුකගේ කටහඬේ තිබුණේ අමුතුම බරක්. ඉරවුණු වේදනාවක්. මට එකපාරටම මතක් වුණේ නිපුණිව. නිපුණි දනුකව දාලා ගියේ දැන් මාසයක් විතර ඇති. ඒ මාසෙම මෝ හිටියේ මැරිලා වගේ. රස්සාවට ගියා වැඩක් කළා මෝ හිටියේ සිහියක් නැතුව. හරි මම එන්න. කන්න මොනහරි ගේන්න ඕනේද? එපා බා බයිට් එකට මොනහරි හදාගමු. බොන්න ජාති මංගාව තියෙනවා. උඹ වරෙයි. මම ෆෝන් එක කට් කරලා ඉක්මනට ලෑස්ති වුණා. දනුක ඉන්නේ නුගේගොඩ පැත්තේ පොඩි ඇනෙක්ස් එකක. මිනිහා ගෙදරින් ඈත් වෙලා රස්සාවට බෝඩින් වෙලා හිටියේ. මම ත්‍රීවීල් එකක නැගලා කෙලින්ම ගියේ දනුකගේ බෝඩිමට. යනකොට මු ගේට්ටුව ගාවට වෙලා මග බලන් ඉන්නවා. උඹ ආවද? යමන් ඇතුළට. දනුක මගේ කරට අතක් දාගෙන මාව ගේ ඇතුළට එක්කන් ගියා. බෝඩිම යකන්නටපු පිටියක් වගේ ඇඳුම් තැන. නිපුණි ඉන්න කාලේ මේ කාමරේ මීට වඩා ගොඩක් පිළිවෙලයි. ඒකි ගියා විතරයි මුගේ ජීවිතේම අවුල් වෙලා වගේ. මොකද බම්මේ? මම වටකිට බලන ගමන් ඇහුවා. මොන අස්කිරීමක්ද බා? වැඩ ඇරිලා ආවම ඇඟට පණ නෑ. නිදාගන්න විතරයි ඕනේ. අද තමයි හිතුනේ උඹට කතා කරන්න. දනුක පුටුව උඩ තිබුණු ඇඳුම් ටිකක් ඇඳට විසි කරලා මට ඉඳගන්න ඉඩ හැදුවා. ඊට පස්සේ කබඩ් එක අස්සේ හොඳ විස්කි බෝතලයක් එළියට ගත්තා. මූ බලපංකෝ. බඩු තියාගෙනනේ තනියම ඉඳලා තියෙන්නේ. තනියම බොන්න හිතුනේ නෑ බා. අද නම් පාළුව තරහා ගන්න බැරි තැන උඹට කතා කළේ. මම කුස්සියට ගිහින් වීදුරු දෙකකුයි වතුර බෝතලයකුයි අරන් ආවා. දනුක සයිඩ් කබඩ් එකේ මික්ස්චර් පැකට් එකක් කැඩුවා. අපි දෙන්න පුටු දෙකේ ඉඳගත්තා. ලයිට් එළිය ටිකක් අඩු කරලා දනුක පොඩි සින්දුවක් දැම්මා. දාගමු නේද? දනුක ඇහුවා. දාමු. වීදුරු දෙකට බීම වැටෙන සද්දය ඇරෙන්න කාමරේ මාරම නිස්කලංකයි. අපි දෙන්න චියර්ස් කියලා පළවෙනි ෂොට් එක ගැහුවා. උගුර රත් කරගෙන බීම ටික බඩට ගියාම පොඩි ගැම්මක් ආවා. කොහොමද බං ඉතින් උඹේ වැඩ කටයුතු? ටික වෙලාවකට පස්සේ දනුක කතාව පටන් ගත්තා. ලොකු අවුලක් නෑ බා. ඔහේ යනවා. උඹ දන්නවනේ ඉතින් මටත් කෙල්ලෙක් නෑනේ. රස්සාව කරනවා, ගෙදර යනවා, නිදා ගන්නවා. ඕක තමයි ජීවිතේ. මම hina වෙලා කිව්වා. දනුක ගැඹුරු හුස්මක් ගත්තා. උඹට නම් හොඳයි බා. කෙල්ලෙක් නැති එකමයි හොඳ. ඇයි බං එහෙම කියන්නේ? නිපුණි තාම කතා කරේ නැද්ද? දනුක හිස් බැල්මෙන් වීදුරුව දිහා බලන් හිටියා. නෑ බා. මම ඊයේ රෑත් කෝල් කළා. ආන්සර් කළේ නෑ. පස්සේ මැසේජ් එකක් දාලා තිබුණා. ආයි කරදර කරන්න එපා කියලා. මට තේරෙන්නේ නැහැ බා. මම මොකද්ද කරපු වැරද්ද කියලා. ගණන් ගන්න එපා බා. කෙල්ලෝ ඔහොම තමයි. යන අය අන්න ඇරලා අපි අපේ පාඩුවේ ඉමු.
මම දනුකව සනසන්න හැදුවා. උඹට කියන්න ලේසි කරන අවුරුදු 3ක් බං අපි කොච්චර දේවල් කතා කළාද, කොච්චර හීන මැව්වද. මේ කාමරේ හැමතැනම ඒකිගේ මතක තියෙනවා. රැට නිදාගන්න ගියාම පිස්සු වගේ. දනුක එක දිගට ෂොට් දෙකක් විතර දාගත්තා. මිනිහගේ ඇස් රතු වෙලා. කඳුළු පිරෙන්න ඔන්න මෙන්න. මට තේරෙනවා මචං, මට තේරෙනවා. ඒ වුණාට උඹ ඔහොම වැටෙන්න එපා. උඹට හොඳ රස්සාවක් තියෙනවා. හොඳ යාළුවෝ ඉන්නවා. යාළුවෝ හිටියට වැඩක් නෑ බං. රෑ වුණාම දැනෙන පාළුවම කන්න කවුරුත් නෑ. මේ ඇඳේ තනියම ඉන්නකොට දැනෙන සීතල උඹට තේරෙන්නේ නෑ. පිස්සුද යකෝ, මම සැරෙන් කිව්වා කෙල්ලෙක් නිසා මැරෙන්න. උඹට මොංගද? ඕක පොඩ්ඩක් ඔළුවෙන් අයින් කරපන්. අපි අද සෙට්ටුනේ ඔය මල විකාර අමතක කරලා පොඩ්ඩක් සතුටු වෙන්න. අපි තව ටිකක් බිව්වා. බෝතලේ බාගෙටත් වඩා ඉවරයි. දැන් මටත් ටිකක් වෙරි වගේ. දනුකගේ මූණේ ඒ හැඟීම් බර බව ටිකක් අඩු වෙලා මත්ගතිය පේන්න ගත්තා. බැනියම පිටින් ඉන්නකොට මිනිහගේ ඇඟේ හැඩේ හොඳට පේනවා. දනුක ජිම් යන නිසා ඇඟපත හොඳට තියෙනවා. උඹට රස්නේ නැද්ද පා? දනුක මගෙන් ඇහුවා. ටිකක් රස්නේ තමයි. පෑන් එක දාපන්කෝ. ෆෑන් එක දැම්මට වැඩක් නෑ බා. මට නම් රස්නේ. දනුක එහෙම කියලා මගේ දිහා අමුතු විදිහට බැලුවා. ඒ බැල්මේ තිබුණේ දුකක් විතරක් නෙවෙයි, වෙන මොකක්ද ආසාවකුත් ගෑවිලා වගේ. කලන උඹට කවදාවත් හිතිලා නැද්ද බා? ඇයි අපි මෙහෙම තනි වෙලා ඉන්නේ කියලා? උඹටත් කෙල්ලෙක් නෑ, මටත් දැන් නෑ. අපි දෙන්නම එකම පොට්ටුවේ. ඔව් ඉතින් ඒක නම් ඇත්ත. ඒත් ඉතින් මොනව කරන්නද? දනුක පුටුවෙන් නැගිටලා මගේ ළඟට ආවා. ඇවිත් මගේ පුටුවේ අත උඩින් වාඩි වුණා. මිනිහගේ ඇඟේ රස්නේ මට දැනුණා. සමහර වෙලාවට මට හිතෙනවා බං අපි ඒකේ අනුපස්සෙම යන්නේ කියලා. අපිට අපේ පාළුව මකා ගන්න බැරිද? දනුක මගේ මූණට එබිලා ඇහුවා. මගේ හිත ගැස්සිලා ගියා. මූ මොකක්ද මේ කියන්නේ? ඒත් වෙරි මතට මගේ හිතේ අමුතු හැඟීමක් මතුවුණා. දනුක දිහා මම බැලුවේ වෙනදා බලන විදියට නෙවෙයි. මම දන්නවා මේක වැරදි කියලා හිතන්න ඕන වුණත් ඒ වෙලාවේ මට හිතුනේ දනුකව සනසන්න ඕනේ කියලා විතරයි. අනික මගේ හිතේ කාලයක් තිස්සේ හිර කරගෙන හිටපු ආසාවක් නොතිබුණා නෙවෙයි. දනුක උඹට හොඳටම වැදිලා. මම කිව්වේ නිකම් බොරුවට. නෑ මට වැදිලා නෑ. මට දැනෙන දේ මම මේ කියන්නේ. උඹට එහෙම දැනෙන්නේ නැද්ද? දනුක මගේ මූණ අත ගෑවා. පිරිමියෙක් ඇති මගේ මූණ අත ගන්නකොට දැනෙන ඒ රළු බවට මම ආස කළා කියලා මට තේරුණේ එතකොට. මම දනුකගේ ඇස් දිහා බැලුවා. අපි දෙන්න අතරේ තිබුණ යාළුකම එතනින් එහාට ගිය දෙයකට පෙළෙන බව මට තේරුණා. මටත් පාළුයි බා. මගේ කටින් ඉබේම වචන පිට වුණා. ඒ වචන ටික ඇහුණ විතරයි දනුක මගේ මුහුණට පහත් වුණා. මම කැසිලා ගියාට මම ඒක නතර කළේ නෑ. මමත් දනුකව තද කරලා අල්ලගත්තා. අවුරුදු ගානක් තිස්සේ අපි දෙන්න දන්න අඳුරන යාළුවෝ වුණාට අද රෑ අපි දෙන්න හරියට අලුතෙන් හම්බ වුණු දෙන්නෙක් වගේ. යමන් ඇතුළට
දනුක මගේ කාට කියලා මිමෙනවා. මම මොකුත් නොකියාම නැගිට්ටා. දනුක මගේ අතින් අල්ලගෙන කාමරේ ඇඳ ළඟට එක්කන් ගියා. කාමරේ ලයිට් එක නිවන තිබුණ. එළියේ වීදි ලාම්පු එළිය ජනෙලෙන් කාමරේට වැටිලා තිබුණා. අපි දෙන්න ඇඳ උඩ වාඩි වුණා. මම හිතුවේ නෑ උඹ මේකට කැමති වෙයි කියලා. මමත් හිතුවේ නෑ බා. ඒ සමහර වෙලාවට අපිට ඕන වෙන්නේ කවුරු හරි ළඟින් ඉන්න එක විතරයි. ඒ කවුද කියන එක අදාළ නෑ. අපි දෙන්න ඇඳට වැටුණා. දනුකගේ පපුව මගේ පපුවට තද වුණා. ඒ රස්නේ, ඒ දාඩියේ ගඳ. ඒ හැමතේම මැද්දේ මට දැනුනේ පුදුම ආරක්ෂාවක්. ගෑණියෙක් ළඟ ඉන්නකොට දැනෙන මෙලෙක් බව නෙවෙයි එතන තිබුණේ. ඊට වඩා තද රළු හැඟීමක්. දනුක මගේ ඇඟ පුරා මට ඇව්වා. මම දනුකගේ පිට දිගේ අත යවනකොට මිනිහා කැඳිරි කෑවා. නිපුණි දාලා ගියාට පස්සේ මිනිහා විඳපු වේදනාව. ඒ තනිකම අද රෑ මේ විදියට පිට වෙනවා වගේ මට දැනුණා. කලන මාව දාලා යන්න එපා අද රෑට. දනුක මගේ බෙල්ල ඇස්සේ මූණ ඔබාගෙන කිව්වා. මම යන්නේ නෑ බා. මම ඉන්නවා. අපි දෙන්න අපේ හැඟීම් වලට ඉඩ දුන්නා. ඒක නිකම්ම රාගයක් විතරක් නෙවෙයි. ඒක ඊට වඩා එහා ගිය බැඳීමක්. අපි දෙන්නගේ පහස වින්දා. පිරිමි ඇඟවල් දෙකක් එකතු වෙනකොට දැන ඒ අමුතු කෙම්ම, ඒ රළු බව අපි දෙන්නටම අලුත් අත්දැකීමක් වුණා. ඒත් ඒකෙන් මාරම සැපක් තිබුණා. දනුක මා බදාගෙන හයියෙන් හුස්ම ගන්නකොට මට දැනුනේ මම ලෝකෙ ලොකුම උදව්ව මගේ යාළුවට කරනවා වගේ. ටික වෙලාවකට පස්සේ අපි දෙන්නම හති වැටිලා ඇඳ උඩ දිගා වුණා. දනුක මගේ පපුවේදී අලුව තියාගත්තා. මම දනුකගේ ඔළුව අත ගෑවා. "කුඹට අවුල්ද?" දනුක හිමින් ඇහුවා. "පිස්සුද බා? මට මාර සැහැල්ලුවක් දැනෙන්නේ." "මටත් එහෙමයි බා." හිතේ තිබුණු ලොකු බර නිදහස් වුණා වගේ. නිපුණි ගියාට පස්සේ මම අද තමයි හරියට හුස්ම ගත්තේ. සතුටුයි බං එහෙනම්. අපි දෙන්න ටික වෙලාවක් යනකම් මුකුත් කතා කළේ නෑ. ෆෑන් එක කැරකෙන සද්ද විතරයි ඇහුනේ. දනුක ටිකකින් මගේ ඇඟ උඩම නින්දට වැටුණා. මම දනුකව පැත්තකට කරලා ෂීට් එක අපි දෙන්නටම පොරව ගත්තා. මේ වගේ කතා